ඔයාලත් බයික් වලින් ට්‍රැවල් කරන කෙනෙක් නම් මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඔයාලටත් ඇති. ගමනේ මෙමරිස් වීඩියෝ කරගන්න එක අපිව හිතන තරම් ලේසි වැඩක් නන් නෙවෙයි. ඒකට කන කට්ට කොච්චරද කියලා වීඩියෝ කරන එක හොඳටම දන්නවා. ඉතින් මට තිබ්බ ලොකුම ආසාවක් තමයි ඉස්සරහට වගේම ඒ කියන්නේ ඉස්සරහින් තියෙන වීඩියෝ වගේම පිටිපස්සෙන් එන අපේ ගෲප් එකේ කට්ටියගේ වීඩියෝ ගන්න එක. පිටිපස්ස හැරලා වීඩියෝ එකක් ගන්න ඕන වෙන හැම වෙලාවකම ස්පීඩ් කරලා ගිහිල්ලා නවත්තලා හැරිලා ගන්න ඕනේ. ඉතින් ඒ වෙනකොට සමහරලාවට ගෲප් එකේ කට්ටිය ඇවිල්ලා ඉවරයි. ඉතින් ඕක අමාරුවෙන් ඔය කරන්න ගිහිල්ලා වැටුණ වෙලාවලුත් තියෙනවා. වීඩියෝ එකක් ගන්න කියලා ආවනේ කට්ටිය. නෑ ලිස්සන තියනකොට මේ ස්ටෑන්ඩ් එක වැඩුන්නේ. මේකට හුඟක් කට්ටියගේ විසඳුමුනේ නම් Insta360 එක. ඒ වුණාට මට ඕන වුණේ ඉතින් මේ තියෙන දේවල් වලින්ම මේ ටාගට් එක ඇචීව් කරන්න. ඕන ඉතින් අපි ඒකට විසඳුමක් විදියට හෙල්මට් මවුන්ට් එක මොඩිෆයි කරා ඉස්සරහට වගේම පිටිපස්සේ තියෙන ඒවාමත් ඉක්මනටම චේන්ජ් කරලා ගන්න පුළුවන් විදියේ මවුන්ට් මොඩිෆිකේෂන් එකක්. මේකට දැකපු ගමන් හිතුණා නේද මේක මහලොකු දෙයක් නෙවෙයිනේ කියලා. නෑ ඒ වුණාට මේක මාර කට්ටක් කන්න උනා අලයින්මන්ට් හදන්න. මේකේ ඉස්සරහට වගේම පිටිපස්සට ආම් එක කරගපුවාමත් හරිම ලේසියෙන් හරි අලයින්මන්ට් එක තියාගෙන රෙකෝඩින් වෙනවා. ඒ වගේම අපිට දැන් මේක කරවද්දි කොතනද නවතින්න ඕනේ කියන එක මේ දැනගන්න ස්ටොපර්ස් හයි කරලා තියෙනවා. ඒකට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට කරලා නවත්තුවා. ඒ වගේම පිටිපස්සට කරලා නවත්තපුවාම ඔටෝමැටිකලි අලයින්මන්ට් සෙට් වෙනවා. කෝකටත් ඉතින් වැඩි ආරක්ෂාවට කියලා මවුන්ට් එක ඇන දෙකක් දාලා හයි කරා. ඒ වගේම සේෆ්ටි හුක් එකකුත් පාවිච්චි කරා. මං ඊළඟට දාන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියන එකයි රියල් මේකෙන් ගත්ත වීඩියෝ එකකුයි. ඉතින් මේ මොඩිෆිකේෂන් එක කරලා බලන්න. හොඳ වීඩියෝස් ටිකක් ගන්න පුළුවන් වෙයි. කරගන්න අමාරු වුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි පුළුවන් උදව්වක් කරන්නම්. ඉතින් අපේ channel එක subscribe කරලා like කරලා තියාගන්න. ඉස්සරහට හොඳ වීඩියෝස් ටිකක් ඔයාලට බලන්න පුළුවන්.